නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ලබාගත්තු කාලෙත් මනුෂ්‍ය ජීවිතයක වැදගත් කරුණක් මේ ලැබපු තැන එතනින්ම අවසන් කරන්නේ නැතුව පියවරක් හරි ඉදිරියට පිහිටුවලා මේ ගමනක අවසානය. එහෙම නැතිනම් ඒ සඳහා උත්සාහයක් හරි සිදු කිරීම. ඒ තුළ පුද්ගලයන් විදිහට විවිධ දේ අපට සිදු කරන්න පුළුවන්. නමුත් මේ කරන බොහෝ දෑ අතර වැදගත් වෙනවා ඔය කරන කියන දේ කොයිතා කාලයක් අපේ ජීවිතවලට ප්‍රයෝජනයක් වැදගත්කමක් එකතු කරනවා. ඒක ඇත්තටම එක ජීවිතයකට නෙමෙයි. මතු ජීවිතයන්ටත් අද මේ යෙදීම උපකාරයක් වනවා. උපනිශ්‍රයක් වනවා. ඉතින් මේ කරුණ තුළදී විශේෂයි අපි උත්සාහ කරනවා නම් මේ ජීවිතයක් ඒ අයුරින් දැක ගන්න. පුද්ගල විග්‍රහයක් ඒ අයුරින් සිදු කර ගන්න. ඒක මේ ලැබපු මනුෂ්‍ය ජීවිතයකදී අප විසින් ලබා ගන්නා උපරිම ජයග්‍රහණයක්. එහෙම නැත්නම් උපරිම ළඟා කර ගැනීම. ජීවිතයට මහත්ම වූ ලාභයක්. ඉතින් අන්න ඒ ලාභය ඉලක්ක කරගෙන තමයි මේ විදිහට අපි දහමක් සරණ යන්නේ. ඒ තුළ යම් ශාස්ත්‍රඥ වහන්සේ නමක උදෙසා අපේ විශ්වාසය පිහිටුවගෙන ඒ ඔස්සේ අපේ ජීවිතය යම් පමණකට හික්මවා ගන්න. එතනට උපකාරකයි ඒ ශාස්ත්‍රීය දේශනය. ඒ තුලත් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය පමණක් යැපෙන්න එහෙම නැතිනම් මේ ගෙවන ජීවිතයෙන් විතරක් තෘප්තියකින් අවසන් වන්නට ඒක ඉලක්ක වෙලා ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ තුළ ලොකු ගැඹුරක් තියෙන්න ඕන. ඒ තුළ ලොකු හරයක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක පහළ වුණ මොහොතකදී අපි භාගතුන් වහන්සේ සරණ යාමක් තුළ ඔන්න ඔය කරුණ ඉලක්ක කරන්නට ඕන. ඒ නිසා අපි බණපදයක් අහනවා නම් යම් ධර්ම සංදේශයක් පත්‍රිකාවක් කියවනවා නම් ඒක වඩාත්ම හොඳයි, වඩාත්ම ඵලදායී ධර්ම ගැඹුරක් ස්පර්ශ කරනවා. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුලින්ම අපට සංවේදනය වන යම් විශේෂ පණිවිඩයක් තියෙනවා නම් අන්න එතනට සිදු කරන ආමන්ත්‍රණයක් ධර්මයක් තුළ අපට උකහා ගන්න පුළුවන් නම් ඒක වඩා සාර්ථකයි. එහෙම නැත්නම් වඩා උත්සාහවත් යුතු වන්නේ ශ්‍රාවකයෙකු ලෙස ඒ කරුණ පිණිස. හැබැයි ඒකෙන් සිහිපත් කරන්නේ නැහැ අපේ මේ එදිනදා ජීවිතය, මේ ගෙවෙන මනුෂ්‍ය ජීවිතය, මනුෂ්‍ය ධර්ම වඩීම පිණිස උපකාරක වන බණපදයක් ඇතීම ඵලදායී නැහැ. එහෙම එකක් නැහැ. උපකාරකයි. ඒ බඳු පොතක් කියවීම උපකාරකයි. මේ සිහිපත් කරන්නේ එතන පිහිටලා තවත් ඉස්සරහට ඉදිරියට ස්වාගෙන යන්න ශ්‍රාවකයෙකු ලෙස වෙහෙසෙන්න ඕන. ඉතින් එතනදී විශේෂයි භාගතුන් වහන්සේගේ මේ දේශනාව ත්‍රිපිටක ධර්මයේ තුල අභිධර්ම පිටකය ඒ තුලත් අපි මේ සාකච්ඡා කරන්නේ ධාතු කතා ප්‍රකරණය සාමාන්‍යයෙන් ලෝකයා හා සමග අපේ ගනුදෙනුව පුද්ගල භාවයක් මත පිහිටලා තමන්ගේ ජීවිතය තුළ පුද්ගල භාවයක්
බාහිර ලෝකයේ සිටින පුද්ගලයන් තුළ ඒ පුද්ගල භාවයක්, සත්ත්ව භාවයක් මත පිහිටලා තමයි බොහෝ කොට අපේ ගනුදෙනු. ඒ වගේම මේ බාහිරේ දේ සම්බන්ධව බාහිර පරිසරයෙන් නැත්නම් අපි කියන භෞතිකය කියන කරුණු තුලත් ඒ බඳු යම් යම් අපි සංඥා විදියට හඳුනා ගන්න මේ වස්තුන් මුල් කරගෙන සිදු කරන ගනුදෙනුවක් එක්කලා තමයි අපේ ජීවිත ගෙවිලා යන්නේ. හැබැයි මේ අභිධර්ම පිටකයේ විශේෂයෙන්ම මේ ධාතු කතා ප්‍රකරණය තුලදී බුදුරන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වව දාරනවා අපේ ඒ ග්‍රහණය තුල තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය මමත්වයෙන් තමා කියලා හඳුනා ගන්නා ඒ තුලත් බාහිර පුද්ගලයා විදියට හඳුනා ගන්නා ඒ බාහිර සත්වයින් සම්බන්ධවත් ඒ වගේම අධ්‍යතනික බාහිර පරිසරය සම්බන්ධවත් ඒ හඳුනා ගැනීමේ තියෙන අඩුපාඩුව එහෙම නැත්නම් අඩුපාඩුව කියනවටත් වඩා ඒ හඳුනා ගැනීමේ තිබෙන සාවද්‍යතාව වැරදි සහගත බව විශේෂයෙන් මේ ධාතු කතා ප්‍රකරණය තුළ ඉස්මතු කොට වදාරනවා. ඒක හේතු ගන්නවන්න විවිධාකාර ණය ක්‍රම ඔස්සේ නැත්නම් ප්‍රධාන ණය ශීර්ෂ 14ක් ඔස්සේ මේ ධාතු කතා ප්‍රකරණයේදී මේ ස්කන්ධ ආයතන ධාතු ආදී භාගතුන් වහන්සේ පුදුමාකාර මහ කරුණාවකින් අපට පෙන්වනවා. එනිසා යම් ශ්‍රාවකයෙකු අපේක්ෂා කරනවා නම් ඒ ධර්මයේ ගැඹුරක් ස්පර්ශ කරන්න. එහෙම නැත්නම් ධර්මයේ අතුලාන්ත හරයක් මේ ලබා ගන්න මේ වහ ගන්න දැනුම බුද්ධෝත්පාද කාලයකදී පමණක්ම ලබාගත හැකි අවබෝධයක් නම් අන්න එතන ස්පර්ශ කරන්න කෙනෙකු උත්සාහ කරනවා නම් ඒකේනා අතිරේකයක් වීරයක් වඩන්න වටිනවා මේ වගේ ධර්මපරියායන් හදාගන්න දැනගන්න. ඉතින් ඒ තුලදී සමහර විට ගෙවන එදිනෙදා සමාජීය කටයුතු තුළ තම තමන්ගේ ජීවිතය තුළ මේ කියන ධර්මාධ්‍යයනයක් සමහර විටක ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේක පහසු වුණත් අපහසු වුණත් ඇත්ත කියන තැන යථාර්ථය කියන තැන ඒක අවබෝධ කරගත්තොත් තමයි අවබෝධ කරගෙන ජීවිතයට ගලපගත්තොත් තමයි අපහසුයි කියලා හෝ කුමක් හෝ කරුණක් කියලා ඒක තේරුම් ගත්තේ නැතිනම් ඒක අවබෝධ කරගත්තේ නැතිනම් ඒකෙන් වන අලාභයත් පාඩුවත් බාහිරයට නෙමෙයි තමාටමයි වෙන්නේ. ඒක නිසා ලැබපු මේ මනුෂ්‍ය ජීවිතයේ තුල මේ වගේ උතුම් ධහමක් ලැබිලා තියෙන මොහොතකදී උත්සාහ කරන්ට මේ කියන ධර්ම සම්බන්ධව විශේෂයෙන් මේ පරමාර්ථ විග්‍රහයන් විවිධාකාර පැතිකඩ ඔස්සේ ගොනු කරලා පෙන්වන මේ බඳු ධර්ම කරුණු කාරණා විග්‍රහයන් දැනගන්න සහ ඒවා ජීවිතයට යම් පමණකට ගලප ගන්න. මේ ධර්මයේ මේ විදිහට දැනගන්න තමයි විග්‍රහ කරගන්න තමයි ධර්මයේ ඒ අතුලාන්තය අපට පෙනෙන්න තමයි ඒ ධර්ම තුළ වටිනාකම වැටහෙන්නේ. ඒ ධර්ම ටික ටික අපේ ජීවිතයට ගලප ගන්න හිතේ. සහ අන්නේ ගලප ගැනීම තුළ අර සාමාන්‍ය ශිල්ප ශාස්ත්‍රයක් තුළ මහා ප්‍රවීණතාවක් ලබද්දී සමහර විටක හැමෝම නෙමෙයි සමහර විටක සමහර කෙනෙක් ඒ ශිල්ප ශාස්ත්‍රය නිසාම තමාට මෙතෙක් නොතිබුණු සමහර විට අතිමාන්නකාරී භාවයක් තමා තුළ හට ගන්නවා. තමා මේ දේ දන්නවා ඒබඳු ස්වභාවයක්. හැබැයි මේ ධම්ම ස්වභාවය එක නෙවෙයි. මේක දැනගන්න මේ කරුණු කාරණා විග්‍රහ කරගන්න මේ වගේ විශේෂයෙන් මේ ස්කන්ධ ආයතන ධාතුමය අනාත්මය ප්‍රකට කරන ධර්මයක් විනිවිද යන විදිහට ගැඹුරට හදාරන්න ඒ පුද්ගලයා තුළ අර මම කියන භාවය වැඩෙන්න නෙමෙයි වැඩිලා තියෙන මම කියන භාවයේ ටික ටික දුර වෙන්න ඒක හේතු වෙනවා. යටපත් වෙන්න ඒක හේතු වෙනවා. ඒ පුද්ගල භාවයේ විනිවිද නිස්සත්ත්ව ස්වභාවය වැටහෙන්න ඒක නාට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ සිහිපත් කරන්නේ මේ වගේ ධර්ම කරුණු කාරණා අපි අතිරේක උත්සාහයක් දරලා අතිරේක වීරයකින් හදාරන්න ඕන දේ. දැනගන්න ඕන දේ. මොකද මේක එක ජීවිතයකට අර්ථලාභයේ කෙලවර කොට පවතින දෙයක් නෙමෙයි. මේ ජීවිතයට මත්තර සතර ජීවිතයන් උපනිශ්‍රේක නිසා
කෙනෙකුගේ යම් ඉලක්කයක් තියනවාද මේ ධර්මයේ තුල පිහිටීම ධර්මයට පැමිණීම අන්න එතනට යනකම්ම මේ කියන අවබෝධය අපට උපකාරකයි. ඒ නිසා උත්සාහයක් දරලා මේ ධර්ම කරුණු කාරණා හදාරන්න ඕන. ඉතින් කලින් දවසේදී අපි සාකච්ඡා කළේ ධාතු කතා ප්‍රකරණයේ අට කතාවේ තියෙන ග්‍රන්ථාරම්භ ගාථා දෙක. ඒකයන් අර්ථ විග්‍රහයක් කරගත්තා. සහ පුංචි ප්‍රවේශයක් අපි මේ සඳහා සකසා ගත්තා. අද දවසේදී අපි උත්සාහ කරන්නේ තවත් එතනට පුංචි කරුණු ටිකක් එකාසු කරගන්න. ඒ කියන්නේ ධාතු කතා ප්‍රකරණාගත ධර්ම විග්‍රහයට යන්න පෙර ආතුව මේ ධාතු කතා ප්‍රකරණය කියලා කියන්නේ කුමක්ද? අපි දැන් බලුවොත් එහෙම මෙතන වචන කිහිපයක් තියෙනවානේ. ධාතු කියලා එක වචනයක් තියෙනවා. ධාතු. ඊළඟට කතා කියලා තව වචනයක් තියෙනවා. කතා. ඊළඟට ප්‍රකරණ කියලා තවත් වචනයක් තියෙනවා. ධාතු කතා ප්‍රකරණ. මෙතන පාලියෙන් නම් ප්‍රකරණ සංස්කෘත නැත්නම් සිංහල ගත්තොත් එහෙම ඔක ප්‍රකරණ ධාතු කතා ප්‍රකරණ. පාලියෙන් නම් ධාතු කතා ප්‍රකරණ. එහෙනම් මේ ග්‍රන්ථයේ ඉදිරියට සාකච්ඡා කරන්නේ මොනවාද? මේ ග්‍රන්ථය තුල අන්තර්ගතයේ කුමක්ද? අන්න ඒක තේරුම් ගන්න මේ වචන තුනේහි අර්ථය අපි බලමු. ඒක අතුරෙන් විග්‍රහ කරගන්න. එතකොට අපට අතුරේක වැටහීමක් ලැබෙනවා. මොකක්ද මේ ඉස්සරහට කරන්න යන්නේ? නැත්නම් මේ කරන අධ්‍යයනය තුළ මොන වගේ දෙයක්ද සාකච්ඡා කරන්නේ කියලා. නේද? එහෙනම් පළවෙනිම වචනේ තමයි ධාතු කියන වචනේ. ධාතු. ඉතින් මේ ධාතු කියන වචනයට අපි මූල ටීකාවට ගියොත් මූල ටීකාචාර්යන් වහන්සේ ප්‍රධාන ආකාර දෙකකට ওই ධාතු කියන වචනේ අර්ථ විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ කන්දාදයෝ අරණන්තා ධම්මා සභාවට්ඨේන ධාතියෝ අභිධම්ම කතාදිත්තානට්ඨේනවා इति කත්වා. එහෙනම් මේ ධාතු කියන වචනය අර්ථ දෙකක් මුල් කරගෙන. එකක් තමයි අත්තනෝ සභාවං ධාරෙන්ති इति ධාතියෝ. දෙවෙනි අර්ථය තමයි තිට්ඨති අභිධම්ම කතා එත්තාති ධාතියෝ. හරි. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? අත්තනෝ ස්වභාවං ධාරෙන්ති. තමාගේ ස්වභාවය යම් වූ ධර්මයන් දරනවද? අන්න ඒ විදිහට දරන්නා වූ ධර්මයන්ට අපි කියනවා ධාතු කියලා. තමාට ආවේනික වූ යම් ලක්ෂණ. අපි දැන් ගත්තොත් පරමාර්ථ ධර්මයන්ට ආවේනික වූ යම් ලක්ෂණ තියෙනවානේ. තමාට ආවේනික වූ ලක්ෂණ තියෙනවා. අපි ඒවට කියනවා පච්චත්ත ලක්ෂණ. එහෙම නැතිනම් ස්වභාව ලක්ෂණ කියලා. එහෙම නැත්නම් අසාධාරණ ලක්ෂණ කියලා. අපි ගත්තොත් වේදනාවට තියෙනවා නිදීම් ස්වභාව වූ ලක්ෂණ. ඒක වේදනාවට අසාධාරණ ලක්ෂණයක්. වෙන කාටවත් ඒක සාධාරණ නැහැ. ඊළඟට පස්සේට තියෙන ස්පර්ශ කිරීම ලක්ෂණය, කුසල ලක්ෂණය. ඒක වෙන කාටවත් සාධාරණ නැහැ. තමාට පමණයි. පච්චත්ත ලක්ෂණය. ඉතින් ඔය විදිහට ඒ නාම ධර්මයේ ගත්තොත් එහෙම නැත්නම් නාම ධර්මයේ කියනකටත් වඩා ඒ පරමාර්ථ ධර්මයේ ගත්තොත් මොකද ධාතු කියන තැන නාම ධර්මයක් තියෙනවා රූප ධර්මයක් තියෙනවා. ඒ නිසා යම් වූ පරමාර්ථ ධර්මයක් සලක ගත්තොත් ඒ හැම පරමාර්ථ ධර්මයකටම මෙන්න මේ කියන ස්වභාවය තියෙනවා. මොකක්ද? අත්නෝ ස්වභාවං ධාරෙන්ති. තමාට ආවේනික වූ යම් ස්වභාවයක් තිබෙනවාද අන්නේ ස්වභාවය දරනවා. ඒක තමයි අර විදිහට කතා කළේ. ඒ වගේම ඒ පොදුවේ පරමාර්ථ ධර්මයන්ට සංකත පරමාර්ථ ධර්මයන්ට අනිත්‍ය වූ ලක්ෂණය තියෙනවා, අනිත්‍ය වූ ස්වභාවය තියෙනවා. ඒක කාටත් කොයි පරමාර්ථයකටත් පොදුයි. අපි වල කියනවා සාධාරණ ලක්ෂණ කියලා. එහෙනම් ඒ බඳු සාධාරණ ලක්ෂණත් එහෙම නැත්නම් ඒ අනිත්‍ය ස්වභාවයත්, දුක්ඛ ස්වභාවයත්, අනාත්ම ස්වභාවයත් මේ එක් රූප පරමාර්ථයක් තමා සතුකොට දරනවා. එක් නාම පරමාර්ථයක් තමා සතුකොට දරනවා. ඒ නිසා ඔන්න ඔය කියන අර්ථයන්ගෙන් ගත්තොත් එහෙම තමාට ආවේනික වූ ලාක්ෂණික වූ යම් ස්වභාවයක් තිබෙනවද අන්නේ ස්වභාව දරන්නා වූ ධර්ම වලට අපි කියනවා ධාතු කියලා. හරිද? ධාතු කියන වචනේ. ඊළඟට අර්ථය කතා කරනවා තිට්ඨති අභිධම්ම කතා එත්තාදි ධාතියෝ. අපි එතනට යන්න පෙර ආතුව
මේ පළවෙනි වචනය නැත්නම් පළවෙනි විග්‍රහය අසුරින් තා පුංචි කරුණක් වතනින් විග්‍රහ කරගත්තොත් මේ මූල ටීකාවත් අසුරු කරගෙන ඒ සභාවට එන ධාතුව කියන්නේ මොනවාටද? කන්දාදයෝ අරණන්තා ධම්ම. ඒ කියන්නේ මොකක්ද? කන්දාදයෝ අරණන්තා ධම්මා. එහෙනම් කන්දාදයෝ කියලා කියන්නේ ස්කන්ධ ආදී වූ ධර්ම. ඒ කියන්නේ අපි මෙතන පරමාර්ථ භාවයෙන් ගත්තොත් ස්කන්ධ ආයතන ඔන්න ඔය විදිහට. එහෙනම් මෙන්න මේ ධර්ම මේ ස්කන්ධාදී ධර්ම මොනවාද? අරණන්තා ධම්මා. අරණන්තා ධම්ම මොනවද මේ අරණන්තා ධම්මා කියලා? අපි ධම්මසංගණී ප්‍රකරණය කතා කරද්දී එහෙම නැත්නම් භාගතුන් වහන්සේ ධම්මසංගණී ප්‍රකරණයේදී දේශනා කරලා තියෙනවා තිකමාතිකා පද. තිකමාතිකා පද. ඒකේ පළවෙනි ත්‍රිකයනේ කුසල ත්‍රිකය. ඛතමේ ධම්මා කුසල. මොනවද මේ කුසල ධර්ම? ඒ විදිහට තිකමාතිකා පද දේශනා කරලා ඉන්නනතුරුව දුකමාතිකා පද. ඒ කියන්නේ එක මාත්‍රිකාවක් තුල මාත්‍රිකා පද දෙකක් විදිහට යුගල බැගින් ගලපලා දේශනාව සිද්ධ කරලා තියෙනවා. දුකමාතිකා. එතනක් තියෙනවා අභිධම්ම දුක සහ සුත්තාන්තික දුක කියලා කොටස් දෙකක්. මෙතනදී මේ අරණන්තා ධම්මා කියලා කියන්නේ ඒ අභිධම්ම දුකමාතිකාවල අවසාන දුකමාතිකාවේ ඒ දුක පදයේ විදිහට තියෙන්නේ ඛතමේ ධම්මා අරණා කියලා මේ අරණා ධම්මා පදේ. අරණා ධම්මා පදේ. එහෙමනම් ආරම්භක තිකමාතිකාවේ ඛතමේ ධම්මා කුසලා කියන තැන සිට අවසානයේදී ඛතමේ ධම්මා අරණා කියලා අවසන් කරන ඒ අවසාන දුකමාතිකා පදයේ තෙක් යම්තා ඒ පරමාර්ථ ධර්ම විග්‍රහ කරලා දීලා තියනවාද අන්තර්ගත වෙලා තිබෙනවාද අන්න ඒ සියලුම ධර්ම ඒකයි මේකෙන් අදහස් කරන්නේ කන්දාදයෝ අරණන්තා ධම්ම මේ අරණ පදයේ අවසාන කොට පවත්නා වූ සියලුම මේ තිකමාතිකාවල සහ දුකමාතිකාවල සංග්‍රහ වෙන සාකච්ඡා කරන ඒ සියලුම ස්කන්ධ ආදී වූ ධර්ම ටික එහෙනම් පළවෙනි අර්ථ විග්‍රහයෙන් අත්තනෝ සභාවං ධාරෙන්ති ධාතු නේද? එහෙනම් මේ තුළ අන්තර්ගත වෙන්නේ පරමාර්ථ ධර්ම ටික සලකගත්තොත් මේ සමාධි ස්වභාවයේ දරනවා කියන ලක්ෂණය තියෙනවා. ඒ නිසා ඒවා ධාතු කියලා අර්ථ විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් මතක් කරගන්න මේ ඛතමේ ධම්මා කුසලා තේනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනාක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංඛාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ තං සමුත්ථානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසලා ඔය විදිහට තිකමාතිකාවන් විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් කෙනෙකුට මේ ටික මතක් කරගන්නට වගේ අවශ්‍ය නම් ධම්මසංගණී ප්‍රකරණ නිකේක කාණ්ඩයට වගේ ගිහිල්ලා විමසලා බලන්න. මේ කරුණු ටික මේ විදිහට විග්‍රහ වෙලා තියෙනවා. අවශ්‍ය කෙරෙන්නේ මෙතනදී මෙන්න මේ ධාතු කියන වචන අර්ථය විග්‍රහ කරගන්නට. එහෙනම් ඒ තිකමාතිකාවල සහ දුකමාතිකාවල අන්තර්ගත වෙලා තිබෙන ඒ ධර්ම ස්වකීය වූ තමාගේ ස්වභාව දරනවා. අන්න ඒක නිසා ධාතු කියන වචනය එතරම් ගැලපෙනවා. ඒක අර්ථයක්. දෙවෙනි අර්ථය මූල ටීකාවේදී කියවුණා අභිධම්ම කතා දිඨානට්ඨේන. මෙතන විසන්දි වුණොත් අභිධම්ම කතා අදිඨානට්ඨේන. ඉතින් ඒක අපිට වාක්‍ය විග්‍රහයක් විදිහට හදා ගන්න පුළුවන්. තිත්තති අභිධම්ම කතා එත්තාති ධාතුයෝ. තිත්තති අභිධම්ම කතා මේ සමස්ත අභිධර්ම කතාවම තිත්තති පිහිටා සිටිනවා කොහෙද මෙහි එත්තාති ධාතුවේ. එහෙනම් මේ සමස්ත අභිධර්ම කතාව යමක් මත පිහිටලා තිබෙනවද යම් ධර්ම මත පිහිටලා විග්‍රහ කිරීමට ලක් කරනවද සංග්‍රහ වෙනවද අන්න ඒ ධර්ම තමයි නැත්නම් ඒ පිහිටන තැන තමයි මේ ධාතෝ කියලා කියන්නේ. ඒ අර්ථය තමයි මේ තියෙන තිත්තති අභිධර්ම කතා එත්තාති ධාතුවේ. ඉතින් මේක අනුටීකාචාර්යයන් වහන්සේ තවදුරටත් විග්‍රහ කරනවා මේ කන්දාදිකේ ධම්මේ අදිත්‍යාය නිස්සාය විෂයං කත්තා ඔය කියන ස්කන්ධාදී ධර්මයන් මත පිහිටලා ඒවා ඇසුරු කරගෙන ඒවා විෂය කරගෙන ඒ කියන්නේ අර අරණ පදයේ අවසාන කොට ඇත්තා වූ එතෙක් ඇත්තා වූ ඒ ධර්ම අසුරු කරගෙන ඒ මත පිහිටලා
මේ අභිධම්ම කතා පවත්තා ඉති. මේ අභිධර්ම කතාව මේ විදිහට සිදු වෙලා තිබෙනවා. මොකද ඔය දැන් ධාතු කියන වචනය ගත්තොත් එහෙම ඕක ධා කියන ක්‍රියා ධාතුවෙන් හැදෙන්නේ. ඒ ධා කියන ක්‍රියා ධාතුවේ එක් අර්ථයක් තමයි උපකාර කරනවා. දරනවා කියන අදහස. ඉතින් එනිසා අභිධර්ම කතාව දරා සිටිනවාද ඒ විදිහට රඳන්ට උපකාරක වනවාද අන්න ඒ ධර්ම ධාතු කියන වචනයට යෝග්‍යයි. ඉතින් ඒකයි මෙතනදී අපි ගත්තේ අභිධර්ම කතාවට පිහිටන්ට උපකාරක වන්න යම් දෙයක්ද යමක් මත පිහිටලා ඒ අභිධර්ම කතාව සිද්ධ වන්නේ. එහෙනම් ඒක ධාතු. පැහැදිලි? නම් ඔය වචන විග්‍රහ දෙක මතක තියාගන්න. මොනවද ධාතු කියලා කියන්නේ? ස්වකීය ස්වභාවය දරන්නා වූ පස්සේ තියෙන පුසන ලක්ෂණ මේ ආදී කොට ඒ ආවේනික ලක්ෂණ පරමාර්ථ ධර්මයේ මේ ලක්ෂණ දරන්නා වූ ධර්ම ධාතු. ඊළඟට දෙවෙනි කාරණය තමයි අභිධර්ම කතාව සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන අභිධර්ම කතාව කියලා කියන්නේ සමස්ත සප්ත ප්‍රකරණයම විග්‍රහ කෙරෙන්න බොහෝ කොට උපකාරක වෙලා තියෙන පිහිටලා තිබෙන්නේ යම් ධර්මද අන්න ඒවා ධාතු. නම් ඕක තමයි අපිට ධාතු කියන වචනයට විග්‍රහය විදිහට කතා කරන්න පුළුවන්. ධාතු. ඊළඟ වචනේ තමයි කතහ. මොකක්ද මේ කතහ කියන වචනේ තේරුම? කතියන්ති එත්ත ඒතායාති වා කතහ. කතියන්ති. කතහෙති කියන ක්‍රියාවට අදාළ කතියන්ති කර්මකාරක අවස්ථාවනේ. එහෙනම් කතියන්ති එත්ත වා මෙහිදී කියනු ලැබේ. එහෙම නැත්නම් කතියන්ති ඒතාය ඒතාය මෙය උපකාර කරගෙන කියනු ලැබේ. ඒක නිසා මේ යම් දෙයක් ප්‍රකට කිරීමක් ප්‍රකාශ කිරීමක් කරනු ලබනවාද යම් තැනක අන්න ඒ දෙයට අපිට කියන්න පුළුවන් කතාවක් කියලා. කතාවක් කියලා. එහෙනම් මේ පද දෙකම ඒ කියන්නේ ධාතු කියන වචනය සහ කතා කියන වචන දෙක එකාසු කරගෙන අපිට තනි විග්‍රහයක් ඔතනදී ගන්න පුළුවන්. ධාතු කතා කියන්නේ මොකක්ද? ධාතුණං කතා ධාතු කතා. එහෙම නැත්නම් සාසං ධාතුණං කතා. ඒ ධාතුන් පිළිබඳ වූ යම් ප්‍රකාශ කිරීමක් කියනු ලැබීමක් යම් තැනක වෙයිද එය ධාතු කතාවයි. පැහැදිලි? ඒක නිසා මේ ධාතු කියන කලින් කියපු අර අත්තනෝ ස්වභාවං ධාරෙන්ති ඒ කියන අර්ථයත් අභිධර්ම කතාව මේ මත පිළිහිටලා තිබෙන්නේ ඒ අර්ථයනුත් ධාතු. ඒකත් මෙතනට ගලප ගත්තාම ඒ බඳු ධාතුන් සම්බන්ධව ප්‍රකාශ කිරීම යම් තැනක සිද්ධ වෙනවද යමක් උපකාර කරගෙන සිද්ධ වෙනවද අන්න ඒ දෙයට අපිට කියන්න පුළුවන් ධාතු පිළිබඳව කතාව ධාතු කතාව කියලා. නේද? ධාතු කතාව. ඊළඟට ප්‍රකරණං කියලා කියන්නේ මොකක්ද? අත්ථ විශේෂ සම්නිස්සයෝ ව්‍යංජන සමුදායෝ ප්‍රකරණ. අපිට අනුටීකාවේදී අදහස එනවා ප්‍රකරණං කියලා කියන්නේ අත්ථ විශේෂ සම්නිස්සයෝ ව්‍යංජන සමුදායෝ. දැන් අකුරු කිහිපයක් එකට එක්කහුව වෙලා අපිට පිළිහිටවන්න පුළුවන්. විවිධාකාරයෙන් භාෂාවේ තියෙන අකුරු එකට එක්කහුව කරලා අපිට පිළිහිටවන්න පුළුවන්. හැබැයි ඒ විදිහට අකුරු පිළිහිටෙවුවායි කියලා හැමතැනකම අර අතිරේක වූ විශිෂ්ට වූ අර්ථයක් හැමතැනකම නැං වෙන්නේ නැහැ. නමුත් මෙතනදී මේ ප්‍රකරණ කියන වචනයේ අර්ථය තමයි ව්‍යංජන සමුදාය. අර විදිහටම ව්‍යංජන සමුදායක් අක්ෂර සමුදායක්. හැබැයි කොහොම අක්ෂර සමුදායක්ද? අර්ථ විශේෂ සම්නිස්සයෝ. අතිරේක වූ විශිෂ්ට වූ විශේෂ වූ අර්ථ අසුරු කොට පවතිනා වූ ව්‍යංජන සමුදායක් අක්ෂර සමුදායක්. ඒ කියන්නේ මේ අක්ෂර සමුදාය එකට එකාසු වීම තුල විශේෂ අර්ථයක් හඟවනවා. විශේෂ අර්ථයක් හඟවනවා. ඒ විදිහට අතිරේක වූ විශේෂ අර්ථ හඟවන්නා වූ අක්ෂර සමුදාය අපි කියනවා ප්‍රකරණයක් කියලා. ප්‍රකරණයක් කියලා. එහෙනම් ඒ මෙතෙක් කතා කරපු වචන විග්‍රහයට අනුව ධාතු කතා ප්‍රකරණය තුල ඔන්න ඔය කියන අදහස අපට විග්‍රහ කරගන්න පුළුවන්. නේද? ධාතුව කියලා කියන්නේ තමාගේ ස්වභාවය දරන්නා වූ ධර්ම.
කතාව කියන්නේ ඒ යම් තැනක ඒවා ප්‍රකාශ කිරීමකට ලක් වෙනවා. එහෙනම් ඒ ධාතුන්ගේ තමාගේ ස්වභාවය විශේෂයෙන් ප්‍රකාශ කිරීමකට ලක් කරන අක්ෂර සමුදායක් ගොනු වෙලා තියෙන විශේෂ අර්ථයක් ගැඹුණු අක්ෂර සමුදායක් ගොනු වෙලා තියෙන යම්ම එකතුවක් වෙනවද අන්නේ එකතුව තමයි මෙතනදී ධාතු කතා ප්‍රකරණය කියලා අපි මේ සාකච්ඡා කරන්නේ. පැහැදිලි? ඔන්න ඕක මතක තියාගන්න නම් එක අර්ථයක් ධාතු කතා ප්‍රකරණ කියලා කියන්නේ. ඊළඟට අපිට තවත් ආකාරයකට ඕක විග්‍රහ කරගන්න පුළුවන්. ධාතු කියලා කියවේ කලින් විදිහෙන් තමයි අත්තනෝ ස්වභාවං ධාරයන්ති ධාතු. දැන් විභංග ප්‍රකරණයේදී අපි ධාතු විභංගය කතා කරනවානේ. එතනදී අට්ඨාරස ධාතු 18ක් දේශනාවකට වදාරනවා. අපිට ඉස්සරහට මේ ධාතු කතා ප්‍රකරණය ධර්මාර්ථ විදිහට විග්‍රහ කරගෙන යද්දී ආය වතාවක් ඔබ මුණ ගැහෙනවා. එහෙනම් ධාතුව කියන වචනේ ඒ විදියයි. ධාතු කතා කියන එක අපට දැන් කලින් කීවේ ධාතුණං කතා කියලා. දැන් මේ විදිහටත් අවශ්‍ය නම් කෙනෙකුට විග්‍රහ කරගන්න පුළුවන් ධාතුහි කතා. කලින් එකේදී කිව්වේ ධාතුණං කියලා ධාතුන් පිළිබඳව ඒ සම්බන්ධව සිද්ධ කරන්නා වූ විග්‍රහයක් ප්‍රකාශ කිරීමක්. නමුත් මෙතනදී ධාතුහි කතා කියලා කියන්නේ මේ කියන ඒ සමාගයේ ස්වභාවය දරන්නා වූ ධර්ම ඒවා ධාතු අන්න එබඳු ධාතු උපකාර කරගෙන යම් අර්ථ ප්‍රකාශ කිරීමක් යම් තැනක සිද්ධ වෙනවාද අන්න ඒකටත් අපට පුළුවන් ධාතු කතා කියන වචනේ පාවිච්චි කරන්න. පැහැදිලි? ධාතු උපකාර කරගෙන සිද්ධ කරන්නා වූ කතනයක් විග්‍රහයක් අර්ථ ප්‍රකාශ කිරීම. ඉතින් ඒක ධාතු කතා කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට තවත් අර්ථයක් ගත්තොත් එහෙම ධාතු කතා කියලා කියන්නේ ධාතුයා ස්වභාවේන කතා ධාතු කතා. ඒ කියන්නේ මොකක්ද? ධාතුයා ස්වභාවය. ඒ ධාතුවට අදාළ වන්නා වූ යම් ස්වභාවයක් තිබෙනවා. අර අපි කලින් කතා කරපු විදිහට යම් ආවේනික වූ ලක්ෂණ මේ ධාතු දරනවා. තේරුම් ගන්න ඒ ලක්ෂණය කියන්නේ වෙන දෙයක්, ඒ ස්වභාවය කියන්නේ වෙන දෙයක්, ඒ ධර්මය කියන්නේ වෙන දෙයක්. පස්සේ කියන්නේ පරමාර්ථ ධර්මයක්. මේ ධාතුයා ස්වභාව කියලා කියන්නේ ඒ පස්සේ කියන ඒ පරමාර්ථ ධර්මයේ ඒ ධාතුවේ ඒ අදාළ ස්වභාවයක් තියෙනවා ස්පර්ශ කිරීම කියලා. මෙතනදී මේ ස්වභාව කියන්නේ ඒකයි. එහෙනම් ධාතුයා ස්වභාවේන කතා. ඒ කියන ධාතුවට ආවේනික වූ ස්වභාවය උපකාර කරගෙන එය මුල් කරගෙන යම් අර්ථ ප්‍රකාශනයක් සිද්ධ වෙනවද කතනයක් සිද්ධ වෙනවද ඒක අපට ධාතු කතා කියලා කියන්න පුළුවන්. ඔතනදී අපි අනුටීකාවට ගියොත් අනුටීකාචාර්යන් වහන්සේ මේ විදිහට කියනවා. ඒ කියන්නේ යේනවා ස්වභාවේන ධම්මා යම් වූ ස්වභාවයක් හේතු කරගෙන මේ ඉදිරියට සාකච්ඡා කරන ඒ ධර්ම සංඝහ අසංඝහ සංපයෝග විප්පයෝගේහි උද්දේශය නිද්දේශය ලබන්නේ. ඒ කියන්නේ ඒ ධර්මයට දැන් අපි රූප ගත්තොත් එහෙම රූපය තුළ තියෙන රූපණ ලක්ෂණ ඒක නාම ධර්මයේ තුල අපි ඒ විදිහට අපි කතා කරන්නේ නැහැ. ඊළඟට නාම ධර්ම තුල ගත්තොත් එහෙම ඒ චෛතසිකයට වෙනම ආවේනික වූ ලක්ෂණ තියෙනවා. ඒක අපි රූප ධර්මයකට අපි සාකච්ඡා කරන්නේ නැහැ. එහෙමනම් අන්න ඒ විදිහට ඒ ධර්මයේ සතු යම් වූ ස්වභාවයක් හේතු කරගෙන මේ ධර්ම මෙන්න මේ තුල සංග්‍රහ වෙනවා. මේ තුල සංග්‍රහ වෙන්නේ නැහැ. මේ ධර්මත් එක්ක සංප්‍රයුක්තයි. මේ ධර්මත් එක්ක සංප්‍රයුක්ත වන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ කියන ඉස්සරහට සාකච්ඡා කරන්නේ ණය ක්‍රමයන් මුල් කරගෙන ඒ තුල බෙදීමකට ලක් වෙනවා විග්‍රහයකට ලක් වෙනවා. ඒ බෙදීමට ඒ විග්‍රහය ලක්වන්න අර පාදක කරගන්න කරුණ මොකක්ද? උපකාරය මොකක්ද? මේ ධර්මයේ සතුවන්නා වූ ඒ ස්වභාවය. ඒ ස්වභාවය මුල් කරගෙන තමයි එතනදී ඒක සංග්‍රහ වෙනවද? සංග්‍රහ වෙන්නේ නැද්ද? සම්ප්‍රයුක්ත වෙනවද නැද්ද? මෙන්න මේ කාරණා ටික විග්‍රහ කරනවා. ඉතින් එනිසා කියනවා
සෝ සභාවෝ ධාතු. අන්න ඒ ස්වභාවයත් මෙතනදී ධාතු කියන අර්ථ විග්‍රහයට ගන්නවා. එහෙනම් ඒ පරමාර්ථය සතුවන්නා වූ ඒ ස්වභාවය මෙතනදී මේ ඉස්මතු කරන්නේ. එහෙනම් සා ධාතු ඉද සාතිසයන් දේශිතා ඉති. ඒ කියන ධාතුව මෙතනින් දැන් එනම් තේරුම් ගන්න මේ ධාතුව කියලා කියන්නේ අර පරමාර්ථ ධර්මය නෙමෙයි. ඒ පරමාර්ථ ධර්මයේ සතු ඒ ස්වභාවය. අන්නේ ස්වභාවය ඉද මෙහිදී කියන්නේ මේ ධාතු කතා ප්‍රකරණයේදී සාතිසයන් දේශිතා ඉති ස විශේෂං ධාතුයා කතනතෝ ඉදම් ප්‍රකරණං ධාතු කතාති උත්තා. අන්තයන් වලදී වගේ නෙමෙයි සාතිසයන් දේශිතා. සාතිසය විදිහට, අතිරේක විදිහට, විශේෂ විදිහට දේශනා කරනු ලබලා තියෙනවා. එනිසා ධාතුයා කතනතෝ ඉදම් ප්‍රකරණං ධාතු කතා. මේ ප්‍රකරණය ඒ ධාතු විග්‍රහය සිද්ධ වෙන නිසා ධාතු කතා කියන වචනාර්ථයට සුදුසුයි. ඉතින් ඒක තවදුරටත් තහවුරු කරමින් කියනවා මෙතනදී මේ අයං ධාතු සද්දෝ දැන් මේ කතා කරපු තැනදී මේ ධාතු ශබ්දය ස්වභාවත්වෝ හරිද? මේ ස්වභාව අර්ථය අර පරමාර්ථය නෙමෙයි ඒ පරමාර්ථ ධර්මයේ සතු ස්වභාවය අර්ථ කොට තමයි මෙතනදී මේ කියන ධාතු ශබ්දය පවතින්නේ. අවසාන ඒ විග්‍රහය තුලදී. පැහැදිලි? නම් මතක තියාගන්න ඔන්න ඔය විදිහට අපි ධාතු කතා ප්‍රකරණය කියලා කියන්ට ප්‍රධාන අර්ථ විග්‍රහයන් තුනක් සලකා ගත්තා. හරි. දැන් මේ විග්‍රහය මත පිහිටපුවාම කෙනෙකුට සමහර විටක සමහර තැනක පුංචි ප්‍රශ්නයක් එහෙම නැත්නම් විමතියක් හට ගන්න පුළුවන්. ඒ බඳු කරුණු කිහිපයකුත් මූල ටීකාචාර්යන් වහන්සේ විග්‍රහ කරනවා. අනු ටීකාචාර්යන් වහන්සේ ඒකටත් උපකාර නැත්නම් තව අතිරේක විස්තරත් එක්කාසු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී සාකච්ඡා වුණා මේ විශේෂයෙන් ධාතු කතා ප්‍රකරණය තුළ මේ ධාතු පිළිබඳව සාතිශය විග්‍රහයක් පැමිණෙනවා කියලා. ඔය සාතිශය කියන වචනේ තේරුම මොකක්ද? සාතිශය කියලා කියන්නේ. එකක් අපිට මේ ටීකාවේදී කියනවා සාතිශය කියලා කියන්නේ විශේෂං විචිත්තාතිරේක වශයෙන් අනවශේෂතෝච දේශනාය පවත්තත්තා. එහෙනම් සාතිශය දේශනාවක් කියලා කියන්නේ විශේෂය භාවයක් සහිත වූ විසිතුරු වූ අතිරේක විග්‍රහ සහිත අනවශේෂතෝ අවශේෂ භාවයකින් තොරව සිදු කරනු ලැබුවා වූ දේශනය තමයි මේ සාතිශය දේශනයක් කියලා කියන්නේ. ඒකේ අර තව ඉතිරියක් නැති වෙන්න අතිරේක කරුණු විග්‍රහ විස්තර සහිතව සිදු කරනු ලැබපු දේශනාවක් තමයි මේ සාතිශය කියන එකෙන් අදහස් කරන්නේ. බලන්න එතකොට මූල ටීකාවේදී කියනවා යදිපි අඤ්ඤේසුච ප්‍රකරණේසු තේ සභාවක් කතිත. මේ ධාතු කතා ප්‍රකරණයේදී ඔය ධාතු මුල් කරගෙන විග්‍රහ කෙරෙන්නේ. එතකොට අනික් තැන්වල ධම්මසංගණියේදී විභංගයේදී ඒ තැන්වල එතනදී මේ කියන ස්වභාවයන්මනේ මුල් කරගෙන නැත්නම් මේ කියන ධාතු ටික උපකාර කරගෙනනේ ඒ තැන්වලත් විග්‍රහ කෙරෙන්නේ. එහෙනම් ඒවටත් ධාතු කතා ප්‍රකරණ කියලා නම කියන්න අපිට පුළුවන්. එනිසා මෙතනදී කියනවා එත්තපන මෙතනදී මෙහිදී ඒ කියන්නේ මේ ධාතු කතා ප්‍රකරණයේදී තේසං සබ්බේසං සංඝහ අසංඝහ ආදීසු චුද්දසසු ණයේසු ඒ කියන්නේ සියල්ල සම්බන්ධවම චුද්දස ණයක් මුල් කරගෙන සංඝ නිर्देश එහෙම නැත්නම් සංඝහ විදියට අසංඝහ විදියට සංඝහ විදියට ඊළඟට සම්පයෝග විපයෝග මේ වගේ ක්‍රම 14ක් තුල බහලා ඒක එකස්මින් කතිතත්තා ඒ ණය ක්‍රම 14 තුල ආයේ වෙනම ඔය කියන ධාතු ස්වභාවයන් පිළිබඳව ආයේ සාකච්ඡා කරනවා. දිගින් දිගටම ඔය විදිහට සාකච්ඡා මේ ණය ක්‍රම 14 තුලම දිගින් දිගටම ඔය කියන ඒ ස්වභාවයන් මුල් කරගෙන සංඝ අසංඝ ආදී ભેද විග්‍රහ කරමින් මේ ධාතු කතා ප්‍රකරණය විකාශනය කරනවා. එතෙන් ඒක නිසා මේක සාතිශය කතනය. අර අනිත් ප්‍රකරණ වගේ නෙමෙයි ඊට වඩා අතිරේක විදිහට මේ ධාතු ස්වභාවයන් ඉස්මතු වන විදිහට විවිධාකාර ණය ක්‍රම ඔස්සේ ගලපා මෙතන දේශනා කරලා තියෙනවා. ඒ නිසා කියනවා ඒක දේශ කතන මේවහි අඤ්ඤත්ත කතං අඤ්ඤත්ත අන්තන් වල ඒ කියන්නේ
අන්‍ය ප්‍රකරණ තුලදී හුදෙක්ම තියෙන ඒකදේශ කතනයක්. මේ වගේ සාතිශය කතනයක් නෙමෙයි ඒකදේශයයි කොටසයි යම් පමණකටයි එක සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතනදී මේ කතනය ඒ කියන්නේ මේ ස්කන්ධ ආයතන ධාතු මේ ආදීන් උපකාර කරගෙන දැන් මේ ඉදිරියට සාකච්ඡා කරන සංඝහ අසංඝහ ආදී වූ මේ ණය ක්‍රම තත්හ මහා විෂයානං ධාතුණං වශයෙන් ධාතුහි කතා මේ මහා විෂයක් වූ ඇති මෙතනදී මහා විෂය කියන එකෙන් අදහස් කරන්නේ ඒක අනුටිකාවේදී කියනවා මහන්තෝ පභේදානුගතෝ විෂයෝ දැන් ස්කන්ධ විදියට ගත්තොත් මේ ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට ස්කන්ධ පහකටනේ බෙහෙදගත වෙන්නේ ආයතන 12කටනේ බෙහෙදගත වෙන්නේ නමුත් ඒ ප්‍රමාණය ඉක්මෝලා ගිහිල්ලා මේ ධාතු වලදී මහන්තෝ පභේදානුගතෝ විශාල වූ ප්‍රභේද අණුව බෙදිලා විග්‍රහ කරලා තියෙනවා 18කට විග්‍රහ වෙලා තියෙනවා ඒක නිසා මහත් වූ විෂයක් මේ ධාතු සමන්ව දරාගෙන සිටිනවා ඒ නිසා අන්න ඒබඳු ප්‍රභේදගත වූ මහත් විෂය ප්‍රමාණයක් සහිත මේ ධාතුන් උපකාර කරගෙන මේ කතනය සිද්ධ වෙන නිසා ධාතු කතා මේ නාමය මේ ප්‍රකරණයටම වඩාත්ම සුදුසුයි යෝග්‍යයි අන් ප්‍රකරණයන්ට වඩා ඉතින් අන්න ඒ කියන අර්ථ කිහිපය අපිට මෙතනදී සලකා ගන්නට පුළුවන් වෙනවා එහෙනම් මතක තියාගන්න ධාතු කියන අපි වචනේ අර්ථය කතා කළා කතා කියන්නේ මොකක්ද ප්‍රකරණ කියලා කියන්නේ තුමගින් ඔය මුල් කරගෙන ධාතු කතා ප්‍රකරණයක් කියලා කියන්නේ නැත්නම් මේ ග්‍රන්ථයක විදියට සාකච්ඡා කෙරෙන්නේ කුමක්ද කියන අර්ථය තමයි මේ පිටියෙන් අපි විග්‍රහ කරගන්න උත්සාහ කළේ. ඉතින් සමහර විටක මේ කියපු කරුණු කාරණා කෙනෙකුට සියල්ලෙන් සියල්ල ග්‍රහණය වෙන්න පුළුවන්. හොඳයි. ග්‍රහණය වෙනවා අඩුයි වගේ නම් ප්‍රශ්නයක් නැහැ. තාම අපි මේ ධර්මාර්ථ විග්‍රහයක් නෙවෙයිනේ කරන්නේ. මේ ධර්ම ග්‍රන්ථයට අදාළ නාමය මේ නම මොකක්ද කියලා අපි විග්‍රහ කරගත්තා. ඒක නිසා මේ කියපු තේරම තේරුන්නේ නැති වුණත් මේ බඳු දෙයක් තමයි සාකච්ඡා කෙරෙන්න යන්නේ කියන පුංචි හරි අදහසක් ඇති කරගන්න මේක හොඳටම තේරෙවි ඉස්සරහට වෙන ණය ක්‍රම එකින් එක හිමිට විග්‍රහ කරගෙන යද්දී මේ කියන කරුණු ටික කොහොමද වැටහෙනවා. ඉතින් මෙතනදී අපි උත්සාහ කළේ අතිරේක විදිහට මේ ටීකාගත කරුණුත් එක්කාසු කරගෙන මේ ධාතු කතා ප්‍රකරණය කියලා කියන්නේ කුමක්ද? ඒක මේ තරමටම සෙසු ප්‍රකරණයන් අතර සුවිශේෂී භාවයක් ලබන්නේ කුමන කාරණාවක් හේතු කරගෙන. ඉතින් අන්නේ කාරණා ටික තමයි මෙතනදී අපි විග්‍රහ කරගත්තේ. මෙතනින් ඉස්සරහට එනම් අපිට ඉදිරියට එන ඒ ධර්ම කොටස් සම්බන්ධව සාකච්ඡා කරගෙන යන්න පුළුවන්.